මේගොල්ලන්ගෙන් බනහනවට වඩා හොඳ වැද්දන්ගෙන් බනහනවා. මේගොල්ලෝ කොහොම සදාචාරයක් උගන්වන්නේ සාමය පිළිබඳව. මේගොල්ලෝ විනාශ කරපු ජීවිතවලට මේගොල්ලන්ට කවදාවත් වන්දි ගෙවන්න බෑ. ඒක මේ රුපියල් වලින් වන්දි ගෙවන්න කියලා කියන්නේ විනාශ කරපු දේපල වලට. ජීවිත වන්දිය මේගොල්ලන්ට කවදාවත් ගෙවන්න පුළුවන්ද? ජීවිත වන්දිය මේගොල්ලන්ට කවදාවත් ගෙවන්න බෑ. මේ රටේ නායකයෝ මරපු වන්දිය මේගොල්ලන්ට කවදාවත් ගෙවන්න බෑ. එහෙම අයද මේ රටේ අපිට ආරක්ෂාවයි දේශපාලනයයි සදාචාරයයි උගන්වන්න හදන්නේ. මේගොල්ලන්ගේද අපි ආරක්ෂා සදාචාරය ඉගෙන ගන්න ඕනේ. පුළුවන් කියලා එහෙම බොරු කියන්න බලයක් දුන්නා මේක ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ මොකද්ද? ප්‍රජාතන්ත්‍රවාදීට කොච්චර මරුපහරක්ද ඒක? පක්ෂයෙන් අරන් තියෙන විනය ක්‍රියාමාර්ග මොනවද ඒව සම්බන්ධ වෙයි කිය බොරු වල සම්බන්ධ. මිනිස්සු රවට්ටන්න. බලය ගත්තා. එතනින් පස්සේ තමුසල එහෙම බොරු කියපේක වැරදි. අපි මේ බොරු කියපෙද්ද අර බොරු උපාධි සාතිකේ ගත්ත මිනිස්සු වයින් කරේ. ලස්සනට ජනතාවට අහිමි වෙච්ච තාත්තලා අම්මලා දුවලා LTT එකවත් එච්චර මිලෙච්ච නැහැ. LTT එක මැරුවේ තම සෝල්දාදු විතරයි. මේගොල්ලෝ හමුදාවේ කවුරු හරි ගෙදරක වැඩට හිටියා නම් පොලිසිය ගෙදර කවුරු හරි වැඩ කරන්නේ ඒ ගෙදර මිනිස්සුගේ අම්මලා තාත්තලාත් මැරුවා මේගොල්ලෝ. ඒ තරම් මිලෙච්ච සංවිධානය. ඒගොල්ලෝද අපිට මේ රටේ ආරක්ෂාව සහ දේශපාලන සදාචාරය උගන්වන්නේ. ඒගොල්ලන්ගෙන්ද අපි පන්තියන් ඉගෙන ගන්න. මොන විහිළුද මේ? ඒ ඉන්දියා එක්ස්ප්‍රස් පත්තරයේ ආටිකල් එකක් ලියනවා. ඒ ආටිකල් එක ලියන්නේ ශ්‍රී ලංකන් ඉන්ටර්නල් කොන්ෆ්ලික්ට් වල කොස්ට් එක ලංකාවේ ආණ්ඩුවට $200 බිලියන්. ඕකෙන් LTT ප්‍රශ්නේ JP එකයි තියෙන්නේ. LTT එකට අපි 200 බිලියන් වලින් 150ම දාමුකෝ. ඒතර 50 බිලියන්ම මේගොල්ලෝ ඉන්දර විනාශ වෙලා තින්නේ. ඒතර මේගොල්ලන්ගෙන්ද අපි සාර ධර්ම ඉගෙනගෙන මේ ඉස්සරහට සහපත් සංස්කෘතියක් හදන එක ගැන එතකොට මේ රටේ නීතිමය ක්‍රියාමාර්ග නැතුව මේගොල්ලෝ කතා කරනවා මේ ජනාධිපති අරමුදලෙන් සල්ලි ගත්තයක් ගැන. ඩොලර් බිලියන ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියලා රටේ තියෙන ට්‍රාන්ස්ෆෝමේෂන් පද්ධතිය කඩා දාලා විනාශ කරලා මිනිස්සු මරපු මිනිස්සුද කියලා දෙන්නේ සදාචාරය පිළිබඳව. මේ අපි කියන ඒවා නෙමෙයි මේ තියෙන බලන්න. එතකොට මේගොල්ලන්ගෙන් බනහනවට වඩා හොඳ වැද්දන්ගෙන් බනහනවා. මේගොල්ලෝ කොහොම සදාචාරයක් උගන්වන්නේ සාමය පිළිබඳව. මේගොල්ලෝ සාමය කඩාකප්පල් කරන්න මිනිස්සුනේ. මේ රටේ ආර්ථිකය ඉස්සරහට යන්න දෙන්නේ නැතුව හැමදාම පාරට බෑ මිනිස්සුන්. මේගොල්ලෝ චීනය යන්නේ රෙද්දක් ඇඳගෙනද? මේගොල්ලෝ ෂී ජින්පින් එක්ක මේක හදනකොට කිව්වා මේක හදනකොට කරලා ලංකාවේ කළුගල් ඉවර වෙයි කිව්වා. බිලියන ගාණක් යනවා. බොරු කියන්නේ කට උල් කරගෙන. කෝටි බිලියන ගාණක් යනවා. කටේ ගල් ඉවර වෙයි කිව්වා මේක කරලා යනකොට. හයිවේ හදුවා මේ මොනවා කරන්නද ඇහුවා. මේගොල්ලෝ රටේ කිසියම් හෝ මේගොල්ලෝ ඉන්දියානු ව්‍යාප්තවාදී කියලා ඉන්දියාවට කී දෙනෙක් ඉන්දියානු ව්‍යාප්තවාදීන්ද කී දෙනෙක් මැරුවද? බොම්බයි ලුණු විකුණන මිනිස්සු පාරේ කී දෙනෙක් මැරුවද? බොම්බෙන් අලගේන මිනිස්සු පාරේ කී දෙනෙක් මැරුවද මේගොල්ලෝ? මරලා ඉවර වෙලා මේගොල්ලෝ ඉන්දියානු ව්‍යාප්තවාදයක් පිළිබඳව කතා කරපු මිනිස්සු. ඒ පිළිබඳව රජීව් ගාන්ධි ලංකාවට ආවම තුවක්කුවෙන් ගහපු මිනිස්සු. මේගොල්ලෝද මේ සදාචාරය උගන්වන්නේ මේ රටේ මිනිස්සුන්ට මේ කොහොමද මේක කරගෙන යන්න ඕන? මේගොල්ලෝ මේ පෙටි දේවල්, චූටි දේවල් අරන් ඒවා මාරයි ඒගොල්ලෝ කරන්නේ නැහැ කියන එක. මේගොල්ලෝ පඩි ගන්න නැහැ. හැබැයි ටිල්වින්ගේ account එකට සල්ලි දාලා ඊට පස්සේ එතනින් සල්ලි දෙනවා. ඉතින් ඕකම ඒගොල්ලෝ ප්‍රැක්ටිස් එක. ඒක වෙනස්ලු. වෙනස් වෙනවා නම් මීට වඩා හොඳ වෙන්න එපයි. මේගොල්ලෝ කරපු හානිය ගත්තොත් එහෙම රටේ ණය ප්‍රමාණයට ඉක්වල් කරන්න පුළුවන් මේ ජනතා විමුක්ති පෙරමුණ රටට කරලා තියෙන හානිය. කාරණාවක් ඇටියට වැරදි. පුද්ගලික ගිණුමකට නෙමෙයි සල්ලි යන්නේ පොදු ගිණුමකට. හරි පොදු ගිණුමකට හරි වර්ච හරි. ඒක වැරද්ද මම පිළිගන්නවා. පොදු ගිණුමකට යන්නේ. ඒ කියන්නේ සෙක්‍රටරි රන් කරන පොදු ගිණුමකට. ඒකෙන් තමයි ආයිදිනේ. සමහර වෙලාවට ඒක කිරීමේ වෙන අරමුණකුත් මේගොල්ලන්ට දිනවා. ඒක නිකන් අපි පහත් මට්ටමේ නිසා අපි කතා නොකරමු. කොහොම වුණත්. මේගොල්ලන් ඡන්ද කැම්පේන් එක ගත්තත් දැන් අපි හැමෝම නම් අපේ කැම්පේන් එක කළා අපි දෙන්න ඕනේ. හැබැයි දැන් මේ පක්ෂෙ ඉන්නයට විදන් කරන්නේ පක්ෂෙන් නිසා මේගොල්ලන්ගේ පක්ෂෙන් ඒ account දුන්නාම හරියනවා. ඒක ඒගොල්ලන්ගේ පක්ෂේ මට ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි සදාචාරය පිළිබඳව මේගොල්ලන්ට කතා කරන්න කිසිම අයිතියක් නැහැ. සදාචාරය ගැන මේගොල්ලන්ට කතා කරන්න බෑ. මේගොල්ලෝ කතා කරන ඔක්කොම ණය හොරකම් කරපුවා ඔක්කොම එකතු වුණා. මේ මුළු රටේම ණය එකතු වුණා. මේගොල්ලෝ විනාශ කරපු ණයට මේගොල්ලෝ විනාශ කරපු ධනයට මේගොල්ලෝ විනාශ කරපු ඔපචුනිටිස් වලට මේගොල්ලෝ විනාශ කරපු ජීවිත වලට මේගොල්ලන්ට කවදාවත් වන්දි ගෙවන්න බෑ. ඒක මේ රුපියල් වලින් වන්දි ගෙවන්න කියලා කියන විනාශ කරපු දේපල වලට ජීවිත වන්දිය මේගොල්ලන්ට කවදාවත් ගෙවන්න පුළුවන්. ජීවිත වන්දිය මේගොල්ලන්ට කවදාවත් ගෙවන්න බෑ. මේ රටේ නායකයෝ මරපු වන්දිය මේගොල්ලන්ට කවදාවත් ගෙවන්න බෑ. එහෙම අයද මේ රටේ අපිට ආරක්ෂාවයි දේශපාලනයයි සදාචාරයයි උගන්වන්න හදන්නේ. මේගොල්ලන්ගේද අපි ආරක්ෂා සදාචාරය ඉගෙන ගන්න ඕනේ. මේගොල්ලෝ මුලින්ම ඉගෙන ගන්න ඕනේ මේගොල්ලන්ගේ දේශපාලන සදාචාරය වැඩකුත් නැහැ. දේශපාලන කුහකකම ගැන කතා කරොත් ඒක වැඩුව. කුහකකම ගත්තොත් මේගොල්ලෝ විජේවීර ගැන වචනයක් කතා කරනවා. මේගොල්ලෝ අඩුතරමේ
ප්‍රභාකරන් ගැන කතා කරන තරම්වත් විජේවීර ගැන කතා කරන්නේ. කවුද මෙතනට එන්න පාර කපලා දුන්නේ මේගොල්ලන්ට? ඔබ කියන්නේ දැන් මේ යන දේශපාලන සදාචාරය නිදහස් උත්සවයේ චාම්විදියට තියෙන එක. නිදහස් උත්සවයේ සිංහයන් කරපු එකද? රටකජු කිලෝ 7ක මේ ලක්ෂ 7ක දීපු එකද? රටකජු කා මේ නිදහස් උත්සවයේ බලපු එකද? ඒවා හොඳයි විහිළුකාරීන්ට. ඒවා. සිංහය වෙයි අයින් කරලා තියන්නේ මේ. ඔකර වෙන සතෙක් ගේන්න. අපේ සිංහ කොටියෙම සිංහය අයින් කරලා දාන්න ඕනේ නා. කළා මෙයා වෙනම සදාචාරයක් ගේන්න ඕනේ. මට තේරෙන්නේ නැහැ මේගොල්ලෝ වැඩ කරන්නේ කාටද? අඩුතරමේ අපි හිතමු මේගොල්ලෝ ඉන්දියාවට ඕන ඉදිරියට වැඩ කරනවා කියලා. එක්ක අපිට ඒ ඉදිරියට හදාගන්න. එක්ක මේගොල්ලෝ චීනට ඕන ඉදිරියට වැඩ කරනවා. ජූලිට ඕන ඉදිරියට වැඩ කරනවා. මේගොල්ලෝ කාට ඕන ඉදිරියට වැඩ කරනවද කියලා තේරෙන්නේ නැහැ. මොකා වුණත් මොකා ඇවිල්ලා මේ රටේ මොන පාලනයක් කරත් යම්කිසි ප්‍රමාණයට එයාට දෙන අවුරුදු 4 හෝ 5 ඇතුළත එයා මේ පාවිච්චි කරහෝ මේ විනාශ කරන්නේ අපේ රට. එතකොට ඒක මේ එක එක්කෙනාගේ පක්ෂවල ප්‍රතිපත්ති වලට පක්ෂවල තියෙන න්‍යාය පත්‍ර වලට වැඩ කරන්න බෑ. රටේ න්‍යාය පත්‍රයක් තියෙනවා. හරිනම් ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. මේ රටට කියලා තියෙනවා ජාතික ප්‍රතිපත්ති කියන එක අයින් කරපු එකෙන් පස්සේ. ඉස්සර ජාතික ප්‍රතිපත්තියක් තිබ්බා. සෙනට් එක රටේ නැති කරා ජනරජ ආණ්ඩුව වෙනකොට 70 ගණන් වල. ඕයන් නිසා තමයි මේ එනේ ආණ්ඩුව වලට ඕනියෝ කරන්නේ. එනේ ආණ්ඩුව වලට ඕනියෝ කරාට පස්සේ රටක් ඉතුරු වෙන්නේ නැහැ කවදාවත්. ඒකයි මේ ඇත්තටම වෙලා තියෙන්නේ. අපි පක්ෂ අයින් කරමු මේ පක්ෂකින් ඡන්ද ඉල්ලපු ඉඳන් අපිට මේව ගැන කතා කරනකොට පක්ෂේ තියෙන කුණු ගොඩවල් ගෙනල්ලා අපේ ඇඟේ ගහන්නේ. අපේ පක්ෂේ කුණු ගොඩවල් ඇති. නමුත් අපිට පුද්ගලයෝ විදියට මේ රටේ දේශපාලනයේ දිහා බලන්න බුද්ධියක් නැති මිනිස්සු නෙමෙයි අපිට තේරෙනවා. අපිට හොඳට තේරෙනවා. එතකොට මේගොල්ලෝ මේ කතා කරනවා නැගිටලා ඉවර වෙලා මේමයි අරග ගත්ත මේක ගත්ත රටේ මිනිස්සු හොරකම්. දැන් හොරකම් කරපු අයට නඩු 20 ගාණක් දැම්මා. ওই විදිහටම යහපාලන ආණ්ඩුවේ දූෂණ විරෝධී කමිටුවේ අනුර කුමාර දිසානායක හිටියා. ඔය දැන් ඉන්න මේ ලේකම්තුමා ඔය මේ කවුද යාගේ නම මේ අනුර කුමාරගේ ලේකම් මෙයා ඉස්සර හිටියේ. දැන් ඉන්නේ මේ නීති ආසාමයේකේ නෙමෙයි ඔය මේ ඩිෆෙන්ස් එකේ හරි මොකේ හරි එයාම තමයි එතුමා ආරක්ෂක නියෝජ්‍යමති. එතුමා තමයි නිවුසන විරෝධී කමිටුවේ සෙක්‍රටරි හිටියේ. ඒගොල්ලෝ නඩු 20 ගාණක් දැම්මා. මොනවද මේ නඩු වලට උනේ? දැන් ඔය තරම්ම දූෂණයට මේගොල්ලෝ බය නම් මොන මගුලටද ගියා ආණ්ඩුවෙන් දූෂණ විරෝධී පනතක් ගේන්නේ 2023 මේගොල්ලන්ට ආවම මේගොල්ලන් අල්ලන්නද? මේගොල්ලන්ට අඩු කරේ එක පනතක් හදාගන්න පුළුවන්ද? කවුද එහෙම ඉන්නේ මේගොල්ලන් කැපැසිටි එක ඇතුලේ පනතක් ලියාගෙන හදාගන්න පුළුවන් අය කවුද ඉන්නේ? එහෙම එකක් නැහැ. බොරුවට ටිකක් කියවනවා. හැබැයි තමන්ගේ ඔළුවේ තමන්ගේ ඇහි තියෙන පරාලේ පේන්නේ නැහැ. අනුන්ගේ ඇහි තියෙන මේ දූවිලි කෑල්ල පේනවා මේගොල්ලන්ට. දැන් මෙයාට අර බොරු ටික ඔක්කොම පේනවා. මේගොල්ලන් පක්ෂිකේ බොරු එකක් අපෙවුන්නේ නැහැ නේද මෙයාට? ඇවිලත් නැහැ ඒවා. බිලියන 18ක් යුගන්ඩාවේ තියෙන ඒවා ගේනවා. ආපු ගමන් ගේන්න ඕනේ. මේගොල්ලෝ අහලත් නැහැ, ඇහිලත් නැහැ, එහෙම කිව්වෙත් නැහැ, අපි පිළිගන්නෙත් නැහැ කියලා තමයි කියන්නේ. ඒක තමයි කියන්න ලේසිම එක. හැබැයි කවදාවත් අපේ පක්ෂයේ තමයිලාට මොනවා හරි බොරු කියන්නේ නැති මේගොල්ලෝ. ඒක තමයි පක්ෂ දේශපාලන නැති. මම පිළිගන්නවා ඒක. හැබැයි විපක්ෂයේ ඉන්න වැඩ කරන තමන්ට විරෝධී පක්ෂයේ ඉන්න මිනිස්සු පිළිබඳව බොරු කියන එක. ඒක අනුර කුමාරගෙන් ඉගෙන ගන්න ඕනේ අපි ඔක්කොම. එදා අවුරුදු ගාණක් ඒකමයි කරේ. ඒක සාමාන්‍ය දෙයක්. අපිත් එහෙම කරන්න පුළුවන්. මමත් දැන් මේ වෙලාවේ අපේ තියෙන යාළුකම් පැත්තට දාලා අපි අපේ තියෙන ආගියුමන්ට් එකේදී අපි කියනවා. හැබැයි ජනතාව රවට්ටන්න බොරු කියන එක ඡන්දෙ ගන්න. හරිනම් නීතියක් ගේන්න ඕනේ හොරු අල්ලනවා වගේම ජනතාව රවට්ටන්න බොරු කියලා බලය අරගෙන ඒව කරේ නැත්නම් මේ මිනිස්සුන් අල්ලලා හිරේ දාන්න ඕනේ කියලා. බොරු කියන්න පුළුවන් කියලා එහෙම බොරු කියන්න බලයක් දුන්නා මේක ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ මොකද්ද? ප්‍රජාතන්ත්‍රවාදීට කොච්චර මරුපහරක්ද ඒක? පක්ෂයෙන් අරන් තියෙන විනය ක්‍රියාමාර්ග මොනවද ඒව සම්බන්ධ වෙයි කිය බොරු වල සම්බන්ධ. මිනිස්සු රවට්ටන්න බලය ගත්තා. ඉතින් පස්සේ තමුසල එහෙම බොරු කියපේක වැරදි. අපි මේ බොරු කියපෙද්ද අර බොරු උපාධි සාතිකේ ගත්ත මිනිස්සු වයින් කරේ. ලස්සනට පක්ෂේ. දැන් රජි ප්‍රේමදාසගේ ඕලෙවල් සර්ටිෆිකේට් එක අපි දුන්නා. දැන් තාම දුන්නා අර අයින් වෙච්ච එක්කෙනාගේ උපාධි සාතිකේ තාමත් ඉදිරිපත් කරගන්න බෑ. තාමත් බෑනේ ඉදිරිපත් කරන්න. ඕලෙවල් සර්ටිෆිකේට් එක ඉල්ලුවා දුන්නා. අපි නම් දුන්නා. තාම ඉදිරිපත් කරගන්න බෑ. මං කියන්නේ හරි අඩුතරම මේ මිනිස්සු වයින් කරා. මට ඇති. මේ උපාධි සාතිකේ ඕනේ නැහැ මට නම් බලන්න. ඇත්තටම. හරි ඒක පිළිගත්ත අයින් වුණා. ඒක ජෙනුයින්. එකඟයි. බොරු කියපුවාට ගත්ත විනේ ක්‍රියාමාර්ග. මොනවද ගත්තේ? කිසිම ක්‍රියාමාර්ගයක් නැහැ. හැබැයි සුපරිසුද්ධ පාරිශුද්ධ යහපත් දේශපාලන සංස්කෘතියක් පිළිබඳව පුනරුදයක් පිළිබඳව මේගොල්ලෝ කතා කරනවා. මොකක්ද ඒකේ තියෙන පුනරුදය? මේ පොඩි හොරකමයි ඒවා මම කියන හොරකම රුපියල් 10ත් එකයි 17ත් එකයි. හැබැයි තමන් වීදුරු ගෙවල් ඉඳන් ගල් ගහනකොට ඒව සම්බන්ධව කතා කරන්න බැරි මිනිස්සුත් එක්ක කතා කරොත් මාරයි. දැන් ඔය කවුද ඉන්න කැබිනට් ප්‍රකාශක එහෙම ලොකුවට කියවනවා ඒව නැගිටලා පාර්ලිමේන්තුවේ. එතුමාලා මේ රටේ ඒ දෙපක්ෂයක් විදියට මේ රටේ මේ කරලා තියෙන ආර්ථික හානිය බැලුවොත් එහෙම ඩොලර් බිලියන 50ක් විතර තියෙනවා.
ඒතකොට ඒව කාටද අහිමි? ඒව රටේ මිනිස්සුන්ට රැමේද අහිමි? ඒ සල්ලි ජනතාවට අහිමිච්ච ඒගොල්ලෝ අහිමිච්ච තාත්තලා අම්මලා දුවලා LTT එකවත් එච්චර මිලෙච්ච නැහැ. LTT එක මැරුවේ තම සෝල්දාදු විතරයි. මේගොල්ලෝ හමුදාවේ කවුරු හරි ගෙදරක වැඩට හිටියා නම් පොලිසිය ගෙදර කවුරු හරි වැඩ කරන්නේ ඒ ගෙදර මිනිස්සුගේ අම්මලා තාත්තලාත් මැරුවා මේගොල්ලෝ. ඒ තරම් මිලෙච්ච සංවිධානය. ඒගොල්ලෝද අපිට මේ රටේ ආරක්ෂාව සහ දේශපාලන සදාචාරය උගන්වන්නේ. ඒගොල්ලන්ගෙන්ද අපි පන්තියන් ඉගෙන ගන්න. මොන විහිළුද මේ? හරි අපි ඉතුරු දේවප්‍රිය ඔබතුමා ගාව